දීපවාලි උත්සවය. එහෙම නැත්නම් දිවාලි උත්සවය කියන්නේ හින්දු ජාතිකයන් විසින් සමරනු ලබන ප්‍රධාන උත්සවයක්. දිවාලි කියන වචනේ තේරුම තමයි දැල්ලු පහන් පේලි. දිවාලි උත්සවයට ආලෝකයේ උත්සවය කියලා කියනවා. දිවාලි වලට හින්දු භක්තිකයින් පහන් පත්තු කළ සමරන්නේ අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය. නපුරට එරෙහිව යහපතේ ජයග්‍රහණය. ඒ වගේම හැමෝගෙම ජීවිතවල අඳුර නැසලා ආදරෙන්, සතුටින්, සෞභාග්‍යයෙන් ආලෝකමත් වෙන්න කියන යහපත් ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ විදිහට පහන් පත්තු කරන්නේ. දිවාලි උත්සවය ගැන විවිධ ජනප්‍රවාද කතා කිහිපයක්ම තියෙනවා. එකක් තමයි නරක අසුරාට එරෙහිව ක්‍රිෂ්ණ දෙවියන්ගේ ජයග්‍රහණය සැමරීම. නරක අසුරා කියන්නේ ඉතාමත් බලසම්පන්න යක්ෂයෙක්. ඔහුගේ අම්මා තමයි පොළවට අධිපති භූමි දේවිය. පියා තමයි විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන වරාහ දෙවියන්. ඉතින් මේ නිසා නරක අසුරාට උපතින්ම ලොකු බලයක් තියෙනවා. නරකාසුර පුංචි කාලයේදීම භූමි දේවිය දැනගන්නවා ඔහු හොඳ කෙනෙක් නොවන බව. නමුත් Tamanගේ දරුවට තියෙන ආදරයට ඇය විෂ්ණු දෙවියන්ගෙන් වරමක් ඉල්ලනවා. මොන තත්වයක් උදා වුණත් කිසිම කෙනෙකුට ඔහුව මරන්න දෙන්න එපා කියලා. විෂ්ණු දෙවියෝ කියනවා හොඳයි. ඔහුව විනාශ කරන්න පුළුවන් වෙන්නේ ඔබගේ දෑතට පමණයි කියලා. Tamanගේ අතින් ඒ වගේ දෙයක් නොවන බව හොඳටම විශ්වාස භූමි දේවිය විෂ්ණු දෙවියන්ට ස්තුති කරනවා. ඉතින් මේ නිසා කිසිම කෙනෙකුට නරක අසුරාව පරාජය කරන්න බැරි වෙනවා. නරක අසුරා බොහෝ කාලයක් මිනිසුන්ව මෙන්ම දෙවියන්වත් බොහෝ කරදරයට පීඩාවට පත් කරනවා. ඔහුගේ මේ දුෂ්ටකම් දරාගත නොහැකිව මිනිසුන් මෙන්ම දෙවියනුත් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලනවා ඔවුන්ව මේ දුෂ්ට යක්ෂයාගෙන් බේරා දෙන්න කියලා. ඉතින් විෂ්ණු දෙවියෝ කල්පනා කරලා මේ වැඩේ ක්‍රිෂ්ණ දෙවියන්ට පවරනවා. ක්‍රිෂ්ණ දෙවියෝ එතුමාගේ සත්‍යභාමා දේවියත් සමග නරක අසුරා පරාජය කිරීමට යනවා. සත්‍යභාමා දේවිය කියන්නේ භූමි දේවියගේ නැවත ඉපදීම. ක්‍රිෂ්ණ දෙවියෝ දන්නවා නරක අසුරාව මරණයට පත් කරන්න පුළුවන් වෙන්නේ සත්‍යභාමා දේවියට පමණයි කියලා. ඉතින් යුද්ධය අතරතුර ක්‍රිෂ්ණ දෙවියෝ බොරුවට සිහි නැතුව බිමට ඇද වැටෙනවා. Tamanගේ ස්වාමියා සිහිසුන්ව ඇද වැටෙනවා දකින සත්‍යභාමා දේවිය ශනිකයෙන්ම ඇගේ දුන්නගෙන නරක අසුරාගේ පපුව පසාරු වෙන්න ඊතලයක් විදිනවා. නරක අසුරා මිය යන්නට පෙර ක්‍රිෂ්ණ දෙවියෝ සත්‍යභාමා දේවියට කියනවා මේ පෙරාත්මයක ඇගේ පුතා බව. ඒ වගේම නරක අසුරාටත් මිය යන්නට පෙර Tamanගේ වැරදි අවබෝධ වෙනවා. ඉතින් නරක අසුරා සත්‍යභාමා දේවියගෙන් ඉල්ලනවා මිනිස්සු Tamanව පිළිකුලෙන් වෛරයෙන් Taman කළ දුෂ්ටකම් මතක් කරනව වෙනුවට එය සතුට, ආදරය, විනෝදය පතුරන දවසක් බවට පත් කරන්න කියලා. ඉතින් බොහෝ කාලයක් නරක අසුරාගේ දුෂ්ටකම් වලට බයින් අඳුරු ජීවිත ගත කරපු මිනිස්සු දහස් ගණන් පහන් පත්තු කරලා යහපත ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දවස තමයි දිවාලි වල නරක චතුර්දශී ලෙස දිවාලි දිනට පෙර දින සමරනු ලබන්නේ. තවත් කතාවක් තමයි වනවාසයෙන් අවුරුදු 14කට පසු රාමා රජු සීතා දේවිය හා ලක්ෂ්මන් සමග නැවත අයෝධ්‍යාවට පැමිණීම සැමරීම. මේ වගේ තවත් කතා කීපයක්ම දිවාලි උත්සවය සමග බැඳී තියෙනවා. දිවාලි උත්සවය බොහෝ විට යෙදෙන්නේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල. ඉන්දියාවේ දිවාලි උත්සවය දින 5ක් පුරා පැවැත්වෙනවා. දන්තෙරස්, නරක චතුර්දශී, ලක්ෂ්මී පූජාව, ගෝවර්ධන පූජාව සහ බායි දූජ්. මේ එක් දවසට ඔවුන්ගේ විශේෂෝ චාරිත්‍ර තියෙනවා. පළමු දවසේ පවුලේ හැමෝම එකතු වෙලා ගෙවල් දොරවල් අස් කරනවා. සෞභාග්‍ය වෙනුවෙන් රන්, රිදී වගේ වටිනා භාණ්ඩ මිලදී ගන්නවා. අලුත් ඇඳුම්, තෑගි භෝග ගන්නවා. වර්ණවත් බල්බ් දැල්වල නිවස අලංකාර කරනවා. දිවාලි උත්සවයේ ප්‍රධානතම දවස තමයි
ලක්ෂ්මී පූජාව පවත්වන 3 වන දවස. දිවාලි දිනයේදී ධනයට අධිපති ලක්ෂ්මී දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වනවා. සතුට සෞභාග්‍ය රැගෙන තමන්ගේ නිවසට වඩිනා ලෙස ලක්ෂ්මී දේවියට ආරාධනා කරනවා. තමන්ගේ නිවසට වඩින ලක්ෂ්මී දේවිය පිළිගන්න පහන් පත්තු කරලා රංගෝලි එහෙම නැත්නම් කෝලම් රටාවලින් නිවස අලංකාර කරනවා. පවුලේ සමාජිකයින් නෑදෑ හිතවතුන් යාළුවන් එකතු වෙලා නිලා කූරු පත්තු කරනවා. මල් වෙඩි ගිනි කෙලි වලින් අහස අලංකාර කරනවා. ඒ විතරක් නෙමෙයි ගුලාබ් ජාමුන් ලඩ්ඩු වගේ විවිධ රස කැවිලි කෑම බීම රස විඳිනවා. තෑගි භෝග බෙදා ගනිමින් එකට එකතු වෙලා බොහොම ප්‍රීතිමත්ව කාලය ගත කරනවා. ගෝවර්ධන දිනේදී ගෝවර්ධන කන්ද ඔසවා මහා සුලිකුණාටුවෙන් මිනිසුන් බේරා ගැනීම සිහි කරලා ක්‍රිෂ්ණ දෙවියන්ට පුද පූජා පවත්වනවා. ගොමවලින් ගෝවර්ධන කන්ද හදලා ඒට පූජා පවත්වමින් ස්වභාව ධර්මයට ස්තුති කරනවා. බායිදූජ් පස්වෙනි දවසේ අක්කල නංගිලා තමන්ගේ අයියලා මල්ලිලගේ නළලේ තිලකයක් තියලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සහෝදරයෝ තමන්ගේ සහෝදරියන්ට තෑගි දෙනවා. ඒක හරිම ආදරණීය චාරිත්‍රයක් නේද? දිවාලි උත්සවය කියලා කියන්නේ ආලෝකයේ උත්සවයක් විතරක්ම නෙමෙයි. ආදරය, සතුට, සෞභාග්‍ය, එකමුතුකම වඩවන වර්ණවත් උත්සවයක්. ඉතින් දිවාලි දවසට ඔයාලටත් පුළුවන් පවුලේ හැමෝම එක්ක එකතු වෙලා යහපත, සතුට, සෞභාග්‍ය ප්‍රාර්ථනා කරලා පහන් දැල්වලා ජීවිතේට ආදරණීය මතකයක් එකතු කරගන්න. ඔයාලා හැමෝටම හැපි දිවාලි! පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.